මහේෂ් මූවී YouTube channel එකට ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් ඔන්නේ ඉරිදා දවසක්. මම ගොඩක් කලාවට දැන් vlogs කරන්නේ weekends වල, සතිය දවස්වල කරන්න බෑ. මහන්සි. දැන් අද ඊයේ මම ගොඩක් ගෙදර වැඩ ඉවර කරගත්තා. ක්ලීන් කරන ඒවා මේවා උයන ඒවාත් ඉවර කරගත්තා. ඒ වුණාට අද තව මොනවා හරි එක දෙයක් හදන්න ඕනේ නැත්තම් මදි. ඉතින් අද මම හිතාගෙන ඉන්න චුට්ටක් මාකට් එකට යන්න මොන හරි පලා වර්ගයක් හොයාගන්න යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ ආයි මොනවාද රෙදි හොදන්න දාන්න තියෙනවා. අද ඔය චූටි වැඩ තමයි තියෙන්නේ. මම ගියේ කාමරේ හිමස් කරගත්තා. ඒ නිසා අද වැඩ ගොඩක් අඩුයි. ඉතින් මම හිතා අද ඔයාලත් එක්ක මොන වගේ දේවල්ද වෙන්නේ කියලා ෂෙයා කරගන්න. ඔයා මගේ channel එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් අන්න ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මහේෂ් මූවී YouTube channel එකට. ඉතින් අද අවුව එහෙම හොඳට තියෙනවා. ඒ වුණාට ටිකක් එළිය හුළඟ නිසා සීතලයි. අද ඇවිදින්න යන්න බැරි වෙයි කියලා හිතනවා. මොකද විලාසවල මට හිතෙනවා මම ටිකක් මහත් වෙලා කියලා. මට සමහර ඇඳුම් එහෙම ඇඳ ගන්නත් බෑ දැන්. ඒ නිසා දැන් සති තුනක ඉඳන් ආපහු workout කරන්න පටන් ගත්තා. අද ඇවිදින්න ගියේ නැති වුණත් ගෙදර ඉඳලා workout කරනවා කියලා හිතාගත්තා. බලමු එළියට ගියොත් එහෙනම් මම ඔයාලට පෙන්නනවා. මම ලස්සන පාත් එක්ක තමයි ඇවිදින්න යන්නේ. චූටි අලක් එහෙම තියෙනවා. බලමු මේ පැත්තට ගියොත් මම ඔයාලට පෙන්නන්න. ඉතින් බලමු අද දවස මොන විදිහටද ගෙවෙන්නේ කියලා. කොහේ යන්නත් කලින් ඉතින් උන්න උදේට කාලා යන්න හිතුවා. ඉතින් කිරි එකක් හදාගත්තා. ඊට පස්සේ මුංගට තියෙනවා ලුණු මිරිස් එක්ක. මේක හම්බුනේ නම් පල්ලෑ ගෙදර ඇන්ටිගෙන්. එයා උදේට කෑම හදලා ඊට පස්සේ එයා කිව්වා ඔයා කාලා නැත්තම් මම ඔයාලට ගෙනත් දෙන්නම් කියලා. ඊට පස්සේ ඇන්ටි ගෙනත් දුන්නා. දැන් මම මේ ලෑස්තිනේ ඔන්නේ කාලා බීලා. එළියේ තියෙන වැඩ ටික ඉක්මනට කරගෙන ආපහු ගෙදර එනවා කියලා තමයි ඔන්නේ හිතලා එළියට බැස්සේ. පයින් යනවා කියලා හිතුවට වාහනේ යන්න ඕන. මොකද දැන් හෙට වැඩට යන්න ඕනේ. ඉතින් එතකොට වාහනේට තෙල් ගහලා තියාගන්න ඕනේ. ඒ නිසා මේ මම දැන් වාහනේ යන්න හිතුවා. එතකොට එන ගමන් තෙල් ගහගෙන එන්න පුළුවන් කියලා. දැන් මම ඉස්සෙල්ලාම යන්නේ ෆාමසි එකට. ඉතින් අපි ඉන්න ඇපාර්ට්මන්ට් එක ළඟ ඉඳන් හැමදේම අපිට අත්තේ දුරින් වගේ තියෙන්නේ. ෆාමසිද සුපර් මාකට්ද හැමදේම. ඉතින් ඔන්න ෆාමසි එකේ ඉස්සෙල්ලා මම දැක්ක මේ දවස්වල මේ සන්ස්ක්‍රීන් මෙහෙම දාලා තියෙනවා. බාම් එක දාලා තියෙනවා, ස්ප්‍රේ එක දාලා තියෙනවා, ලෝෂන් දාලා තියෙනවා, එක ඒවා. චොක්ලට්ස් දාලා තිබ්බා. චොක්ලට්ස් අර මම ඔයාලට පෙන්නපු වයිට් එක මාර රසයි. ඊට පස්සේ මම ආවා ඔන්න මගේ විටමින් එකක් ඉවරයි. මම ඒක ගන්න ආවා. මේක ෆෝලික් ඇසිඩ් එකක්. මේක මට ડોක්ටර් කෙනෙක් රෙකමන්ඩ් කළා තමයි මම බොන්නේ. ඒක ගන්න කියලා කිව්වා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගෑල් ළමෙක් මැරි කරන්න කලින් ඉඳන්ම ෆෝලික් ඇසිඩ් ගන්නවා. මේක ඇවිල්ලා මේ ෆෝලික් ඇසිඩ් එක කියන්නේ අපි ප්‍රෙග්නන්සි එකට යන්න කලින් ඊට පස්සේ නැත්තම් ප්‍රෙග්නන්සි එකට පස්සේ නැත්තම් ඒ කාලේ ගන්න පුළුවන් විදිහේ විටමින් එකක්. ඒක අර ප්‍රෙග්නන්සි එකටම කියලා ඉතින් ගන්න ඕනෙත් නැහැ. ඒක කියන්නේ අපිට මල්ටි විටමින් එකක් වගේ. මේ ඔයාලට පේනවනේ බොක්ස් එකේ ඒකෙම සඳහන් කරලා තියෙන එක මල්ටි විටමින් එකක් කියලා. එක කැප්සූල් එකක් තියෙන්නේ. මම 30 කැප්සූල් තියෙන එක තමා ගත්තේ. මේක ඇත්තටම මෙහි ගොඩක් ෆේමස් මල්ටි විටමින් එකක් ගෑනු ළමයි අතරේ. ඇත්තම කියනවා නම් මම මේක දැන් මාස 2ක් බොනවා. මේ 3 වෙනි මාසෙට තමයි මම ගත්තේ. මට තේරුණ ලොකුම දේ තමයි කොණ්ඩේ යන එක ගොඩක් අඩු වුණා. මෙහි වතුරටද උණු වතුරටද මන් දන්නේ පුදුම විදිහට කොණ්ඩේ යනවා. ඒක ගොඩක් අඩු වුණා. ඊට පස්සේ මං ආවා ලෝෂන්ස් දාලා තියෙන පැත්තට. එතන මම දැක්ක අලුතෙන් දාලා තියෙනවා ලා රෝෂි පොසි එකේ ලෝෂන්ස් වර්ග, සන්ස්ක්‍රීම්, එතකොට ෆේස් වොෂ් කොගෙම රීස්ටොක් කරලා තිබ්බා. මං චුට්ටක් බලලා අයිඩියා එකක් අරගෙන
ආවා. මොකද මම ගත්ත පාවිච්චි කරන ෆේස් වොෂ් එතකොට ෆේස් ක්‍රීම් තාම තියෙනවා. ඒ නිසා මම ගන්න ගියේ නැහැ. මොනවද ඇවිත් තියෙන්නේ කියලා ඉතින් බලාගෙන ගියා. හදිසියක් වුණොත් ඕරියු කියලා හිතුනොත් ඇවිල්ලා ගරන් යන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම මෙන්න මේ ලිප් බාම් එක ගත්තා. මේක චුටක් අර පීච් කලර් එක වගේ තියෙන ලිප් බාම් එකක්. ඒක ඇත්තට මම දැන් ගන්නවා. ඒක ෂෝක්. ලිප් බාම් එකක් ගත්තා. බලමු මම මේක පාවිච්චි කරලා නැහැ. කොහොමද කියලා බලමු ගාලා. මොකද මේ දවස්වල කොච්චර මේ ලිප් බාම් ගෑවත් බෑනේ පුදුම විදිහට තොල් පැලෙන්නේ. මේක මෙහෙම පිටිපස්සෙන් ප්‍රෙස් කරලා ගන්න තියෙන්නේ. ඒක හොඳයි. ඒක පොඩි අර මේ නියුඩ් කලර් ගතියක් තියෙනවා. මොකක් හරි ලිප් ලයිනර් එකක් එක්ක ගාවන ලස්සනට තියෙයි කියලා හිතෙනවා. එතකොට ලිප්ස්ටික් ගන්න ඕනෙත් නෑ. ඒක ගාලා ගන්න පුළුවන් වගේ. හරියක් ගෑවුනාද මන්දා. දැන් මේ ෆෝන් එකේ කැම් එකෙන් බලද්දි පේන්නේ නැහැ. මම දැන් මෙතන කණ්ණාඩියෙන් පොඩ ලං කරලා බැලුවා. පොඩි අර මේ දිලිසෙන ගතියකුත් තියෙනවා. අන්න දැක්කනේ හැම යනවා. ඊළඟ ස්ටොප් එක උනේ ඔන්න සුපර් මාකට් එක. මෙතනින් තමයි අපි ගොඩක් වෙලාවට කොළ වර්ග එහෙම ගන්නෙ. ඇත්තටම අපේ ඇපාර්ට්මන්ට් එකේ ජානෙලි ගාවට මේ සුපර් මාකට් එක පේනවා. පයින් එන දුර තියෙන්නේ. ඉතින් බලමු අද මොනවද දාලා තියෙන කොළ වර්ග කියලා. ඔන්න ඉතින් කොළකුත් ගත්තා. මේක මං හිතන්නේ සම්බෝල හදන්නත් පුළුවන්. මං ඒ වුණාට අද මේක නිකන් පොල් දාලා මලවල වගේ හදනවා කියලා හිතාගත්තා. මේකට කියන නම නම් දන්නේ නැහැ. ඊළඟ ස්ටොප් එක උනේ ඔන්න ෂෙඩ් එක. ෂෙඩ් එකට ආව තෙල් ගහගන්න. ඉතින් මෙතන එහා පැත්තෙන් වාහනේට එහා පැත්තෙන් වෙන මම දැක්ක ලොකු පොලක් දාලා තියෙනවා. එතන ඇඳුම් වර්ග තිබ්බා, එළවලු වර්ග තිබ්බා, එක එක ඒවා තිබ්බා. මම මේ වලට පෙන්වන්න විදිහක් නැහැ ලොකුවට ලං කරලා. ඒ පැත්තේ අය මෙහි බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. ඉතින් මෙහි හැමදේම තනියෙන් කරගන්න ඇත්තටම ගොඩක් ලේසි වෙන විදිහට හදලා තියෙනවා. තෙලුත් ගහගෙන ඔන්න මම ගෙදර ආවා. මේ තියෙන්නේ අම්මයි අප්පච්චි දැන් වගා කරන්න ගෙනාපු පැල ටිකක්. තාම සීතල තියෙන නිසා මේ පෙට්ටිය දාලා වහලා තමයි තියෙන්නේ එළියෙන්. මේවා හදාගන්න පුළුවන් වේද කියලා බලමු. මොකද මේ දවස්වල තාම සීතලයි. ආපු ගමන් ඉතින් ඔන්න කොළ ටික හොදලා මේ විදිහට වතුර බහින්න තිබ්බා. ඊට පස්සේ මම යනවා අම ගෙනත් තිබ්බ කෝමාරිකා පැලයක්. ඒක රිපෝට් කරන්න කියලා හිතුවා. මොකද ඒ වගේ අර මුල් ගාව නිකන් ස්පොන්ජ් එකක් වගේ තියෙනවා මෙහෙ. එතකොට ඒක නිකන් පුස් කනවා වගේ වෙනවා. එතකොට පැලේ මැරෙනවා. ඉතින් ඔන්න කොළ ටික මේ වතුර බහිනකම මම පොඩි වැඩක් කරන්න ආවා. හරියට දන්නේ බලමු. මේ කෝමාරිකා පැලයක් අම්ම ගෙනත් තියෙනවා. අපි කලින් ගෙනාවු කෝමාරිකා පැලෙත් මැරුණා. ඉතින් මේක මම හිතුවා ආපහු වෙන පසක් දාලා වෙන පෝච් එක දාන්න. මොකද මේකේ මේ ඔයාලට පේනවා ඇති මේ අර පොහොර දාලා තියෙන හැංගුනේ නිකන් පුස් කාරක් වගේ තියෙනවා. මේක නිකන් ස්පොන්ජ් එකකට අල්ලපු එකක්ද දන්නේ නැහැ. කොහොමද මම හිතන්නේ මෙහි පැල ගොඩක් කරේ මේ වෙනම ආයෙත් අලුත් පසකට දාලා හදන්න ඕනේ. මේ අර නිකන් ස්පොන්ජ් එකක් වගේ එක තියෙන්නේ. මම හිතන්නේ මේක පස් තියෙන පොට් එකකට දාන්න මෙන්න මේකක් තමයි මම හිතුවේ. මේක හොඳයි. මේකේ වැඩේ කියන්නේ වතුර බහින්න පහලින් මේ හිලක් නැහැ. ඒ නිසා අර ගොඩක් වතුර රැඳෙන්නත් හොඳ නැහැනේ කෝමාරිකා වලට. ඒ නිසා මම හිතුවා මේක හොඳයි කියලා. මේකට දානවා.
මම දැන් මේ පැලේ ඔන්න රීපොට් කරලා මෙතන මේ වීදුරු ගාවින්ම තිබ්බා. මොකද එයාට ගොඩක් එළිය ඕනේ නේ නිසා. මං හිතනවා දැන් හරියයි කියලා. දැන් ඔන්න ආයෙමත් කුස්සිය පැත්තට ආවා. මම අද මේ vlog එකේ මම ඊයේ හදාගත්ත එළවලු ජාති කීපයකුත් එකතු කරලා තියෙනවා. මම එතකොට ඔයාලට කියන්නම් මොනවාද ඒ කියලා. දැන් ඉතින් කොළ ටික මලව ගන්න තමයි ඔන්න හදන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ මම කලින් දවසේ කියන්නේ ඊයේ දවසේ හදපු එළවලු ටිකක් මම හිතුවා ඒකත් මේ මූවි ක්ලිප් එකටම එකතු කරනවා කියලා. මම කීරමින් ටිකක් තෙල් දාගත්තා. ඊට පස්සේ පරිප්පු හැදුවා. ඒ ටික තමයි මම මේ vlog එකට එකතු කරලා තියෙන්නේ. දැන් ඔන්න පරිප්පු එක හදන දේවලුත් හරි. පරිප්පු එක හොඳට තැම්බෙන්න ඇරලා මං කරපු වැඩේ මම මුලින්ම දාගත්තා රෑට කන්න හදන්න පොඩි අපේ අම්මලා ගෙනත් තිබ්බා මෙන්න මේ වගේ පැකට් එකක්. මේකේ ඔක්කොම දේවල් තියෙනවා. ඉස්සෝ, බඩිරුඟු, සොසේජස්, අල මේක අර නිකන් රෑට කන්න පුළුවන් සුප් එකක් වගේ. මම රෑට කෑමකුත් මේක මම හදලා තියනවා කියලා හිතුවා. ඉතින් මේක චුට්ටක් මං අයිස් යන්න තියලා තිබ්බා. අයිස් ගියාට පස්සේ කෙලින්ම තියෙන්නේ පැකට් එකේ දේවල් හොඳට හොදලා අරගෙන මේ විදිහට ඒකේ සෝස් එකකුත් ඇවිල්ලා තිබ්බා, පවුඩර් එකකුත් ඇවිල්ලා තිබ්බා. ඊළඟට මම කොණ්ඩේට පොඩි පොඩි හැරා කියලා ටිකක් කරනවා. මට හිතුණා ඒ ටිකත් ඔයාලට පෙන්නන්න. මෙන්න මේකක් තියෙනවා Amazon එකෙන් ගන්න. මේකත් කොරියන් බ්‍රෑන්ඩ් එකක්. ගොඩක් කොණ්ඩේ ගැට ගැහෙනවා නම් එහෙම ගොඩක් හොඳයි. මේකත් කොරියන් බ්‍රෑන්ඩ් එකක්. Amazon එකේ එහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙන්න මේ leave-in conditioner එක ගා ගන්නවා. මේක ගෑවට පස්සේ කොණ්ඩේ අර වේලෙනකොට dry වෙන්නේ නැහැ. දැන් මම කොහොමත් කොණ්ඩේ dry එකෙන් වේලා ගන්නවා. මේක ඉතින් heat protection එකක් විදිහටත් active. ඉතින් මේක ගා ගන්නවා. මේකත් Amazon එකෙන් ගන්න පුළුවන්. මේක ගන්න ඕනේ කොහොමත් කොණ්ඩේ ටිකක් තෙත පිටින්.
මේක ඇවිල්ලා මේකේ ගහලා තියෙන්නේ බ්ලැක් ජැමිකන් කැස්ටර් ඔයිල් කියලා. තියෙන්නේ. මේකේ චුට්ටක් වැඩියෙන් අරන් ගන්න. මේක සුවඳයි. මේක ටිකක් අර මේ දොඩම් සුවඳක් වගේ හැබැයි එන්නේ නා. මේක කර්ලි කවුන්ට් එකටත් ගොඩක් ෂෝක්. මේ ගැට ගහන්නේ පොඩ්ඩක්වත්. අනිත් එක මේක හොඳට මේ කොණ්ඩේ මොයිස්චර් ගතිය තියෙන ලීව්-ඉන් කන්ඩිෂනර් එකක්. හරි දැන් මම කොණ්ඩේ වේලගෙන කාලා මගේ තව චුට්ටි වැඩ වගේක් තියෙනවා. මම ඒවා කරලා ආයෙ ඔයාලා හවසට හම්බ වෙන්න. බයි. ඔන්න ඉතින් අපි හවස් වෙලා ආවා අම්මගේ යාළුවෙගේ ගෙදර ඩිනර් එකට. එනකොට මෙන්න මේ රසම රස අන්නාසි එකක් හදනවා. මම ඒකෙත් වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මාර රසයි මේ අන්නාසි එක නම් ඔයාලත් අන්නාසි වල කාලා තියෙනවනේ. රසයිනේ. අද හදලා තිබ්බා මෙහි බිරියානි එකක්. ඒකත් එක්ක නියමෙටම ගැලපෙනවා. අපි ඉතින් අපිට ගොඩාක් හිතවත් කෙනෙක්ගේ ගෙදර ගියාම කොහොමත් කුස්සිය පැත්තේ තමයි ගොඩක් වෙලාවට ඉන්නේ නේ. අපි ඉතින් දන්න අඳුරන ගෙදරකට ගියාම අපේ ගෙදර වගේ තමයි හැසිරෙන්නේ නේ. ඒක අනේ මන් දන්නේ ඒක ෆෝල්ට් එකක්ද කියලානේ. අයියෝ. මේ ඉතින් ඔන්න මේ අක්කට චුට්ටක් උදව් කරනවා. කෑම ටික මේසෙට දාගන්න. ඔන්න ඉතින් මේ රසම කෑමත් එක්ක අද vlog එකෙන් මම යනවා. එහෙනම් තවත් ලස්සන vlog එකකින් ඉක්මනටම හම්බෙමු. ඔයාලගේ අදහස් මොනවද කියලා ඔන්න අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරගෙන යන්න කියලාත් මතක් කරනවා. හැමදාම වගේ ඔයාලා හැමෝටම මම ගොඩාක් ආදරේ ගිහින් එන්නම්. බයි.